අද ඉතින් මායාවී ලොකේෂන් එක මගුල් සක්වලක් වෙලා තියෙන්නේ. පිටිපස්සෙන් මංගේශ්වරී මනමාලියකට අඳිනවා. ටිකක් දුකයි. අනිත් පැත්තෙන් සතුටකුත් තියෙනවා. මම දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. දුක වැඩි සතුට ටිකක් අඩුයි. ඇත්තට මෙයා වෙන විතර වැඩි ලස්සනයි. ඔයා සතුටුනේ චාන්දේ දුමුතු කල්කවි කියවේ. චාන්දනි ඉන්නවනේ දුමුතු කල්කවි කියවේ. චාන්දිනෙත් දින ශාන්තියෙන්. නෑ ඉතින් ඒ වුණාට කොච්චරවත් මට හදවතින්ම ආදරේ කරානේ. හරි ඔයාගේ දුක නැති වෙන්න මං ගානේ ඔයාට gift එකක් තියෙනවා. මොකද්ද? ඔහොම ඉන්න ඔයාම ඉන්න ඔයාට surprise gift එකක් තියෙනවා. මෙන්න මෙයාත් ඉන්න ඔයාට. හායි. හරි මම මෙදා සැරේ යාට ගහන්නේ. එයා රතු පාටි ඇඳලා ඇවිල්ලා තියෙන්නේ. මම දන්නේ නෑ. චාන්දිනි මගේ පොඩක් හිතා ගන්න හරිද? හරි ශාන්තිනි මම බලාගන්නේ මේ මම වීඩියෝ එක වෙලා. වීඩියෝ එක එඩිට් කරනවා. මට තව කතා කරගන්න අමාරුයි. මගුල් ගෙදරට කලින් මාවා අපු ගමන් මට හම්බුණා බීම වීදුරුවා. ඒක මගේ බොරුනේ කියන්නේ. ඊටපස්සේ තාම මේ මංගේශ්වරී ලෑස්ති වෙනවා. ඉතින් මංගේශ්වරීව සූදානම් කරන්නේ අපේ නිමේෂ් මල්ලි. හායි. අනගින් තියෙන්නේ. අතරම ඉතින් හරිම ලස්සනයි. දැන් ඔයාට ගන්න සීතල වතුර විතර බීගෙන ඉන්නේ. සීතල වතුර විතරම දැන් බීමක් බොන ගමන් ඉන්න. තාම පෝරුවට යන නැකත ලං වෙලා නැහැ. වඩ කියන්න තියෙනවද? මට ඇත්ත වශයෙන්ම මුකුත් කියන්න නෑ. වෙන ඕන දේවල් ඒ විදිහටම වෙලා තියෙන්නේ. වඩ දුකයිද? මට දුක නෑ. දුක නැද්ද? වඩ මතක් වෙන්නේ නැද්ද අර මල් වට්ටයක් එහෙම දීලා මට වැඳපු විදිහ මතක් වෙන්නේ නැද්ද? ඒවට මට කරපු නපුරුකම්. මට කරපු නපුරුව වැඩ. හරි මට මතක් වෙන්නේ මට මං ගැන හැමදේම අමතක කරලා අද වගේ සුබ දවසක හොඳ හිතින් මම අද්දකින් අල්ලලා බාර දෙනවා චාන්දිනීට. ඒකද වගේ සතුට? ඔව්. මේ ප්‍රියාට කියන්නේ චාන්දිනී පිටිපස්සේ ඉන්නවා. චාන්දිනී අද හරි ලස්සනට ඇඳලා ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මගේ හිත ගන්න වෙන්නේ නැති. බලමු මගේ තාම හිත වෙනස් වෙලා නැහැ. දැන් ගියේ චාන්දිනීලා ගෙවල් පැත්තේ. හරි මේ ඔක්කොම අමතක කරලා දැන් මංගේශ්වරී සුබ නැකතින් පෝරුවට යන්න තමයි හදන්නේ. මම රට දිහා හදන්නේ. ආ.